හැමෝටම අයබෝවන් ක්‍රිප්ටෝ සිංහල YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඔයත් ක්‍රිප්ටෝ ට්‍රේඩින් මුල සිට නිවැරදිව පටන් ගන්න ඉන්න කෙනෙක් නම් අද මේ වීඩියෝ එක ඔයාට ගොඩක් වටිනවා. කිසිම අත්දැකීමක් නැතුව පාඩු කරගන්න නැතුව ඊටම ක්‍රිප්ටෝ ට්‍රේඩින් පටන් ගන්න හැටි අපි අද බලමු. වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඕනේ ක්‍රිප්ටෝ කියන්නේ රිස්ක් එකක් තියෙන මාකට් එකක්. ඒ නිසා මේ වීඩියෝ එක අධ්‍යාපනික කරුණු සඳහා විතරයි. ඔයා ඉන්වෙස්ට් කරන්න ඕනේ ඔයාට නැති වුණත් ප්‍රශ්නයක් නැති මුදලක් විතරයි. හරි. අපි යමු වීඩියෝ එකට එනවා. අපි මුලින්ම කතා කරමු ක්‍රිප්ටෝ කියන්නේ මොකක්ද කියන එක ගැන. හරි. අපි බලමු ඒක. ක්‍රිප්ටෝ සහ සාමාන්‍ය මුදල අතර වෙනස. සාමාන්‍ය මුදල් මහා බැංකුව මගින් පාලනය කරයි. උද්ධමනය නිසා මුදලේ කාලයක් සමග ක්‍රමයෙන් අඩු වේ. ක්‍රිප්ටෝකරන්සි බ්ලොක්චේන් තාක්ෂණය මගින් ක්‍රියාත්මක වේ. සම්පූර්ණයෙන්ම ආරක්ෂිතයි. ගෝලීය භාවිතය කළ හැක. හරි. ක්‍රිප්ටෝ ට්‍රේඩින් යනු කුමක්ද? මූලික සංකල්පය අඩුවට අරගෙන වැඩි ගාණට විකිණීම. අපි 6000කට ගත්ත භාණ්ඩයක් 65000කට වික්කොත් අපේ ලාභය 5000. ඒ වගේ තමයි ක්‍රිප්ටෝ ට්‍රේඩින්. මිල තප්පරයෙන් තප්පරය වෙනස් වෙන නිසා ලාභ ලැබීමේ අවස්ථාව වැඩි. පැය 24 පුරාම සක්‍රියයි. සතිය දවස් 7ම පැය 24 පුරාම මාකට් එක ඕපන් වෙලා තියෙනවා. ලංකාවේ ස්ටොක් මාකට් ෂෙයා මාකට් වගේ නෙමෙයි මේක පැය 24ම ඕපන් වෙලා තියෙනවා. ඕනෑම තැනක සිට ස්මාර්ට් ෆෝන් එකක් ලැප් එකක් මගින් ඕනෑම තැනක සිට භාවිතා කරන්න පුළුවන්. ක්‍රිප්ටෝ මාකට් එක ඕනම තැනක ඉඳන් අපිට පාවිච්චි කරන්න පුළුවන්. හරි. අපි බලමු ක්‍රිප්ටෝ හරහා ආදාය ලබන ක්‍රම 3. පළවෙනි එක ඉන්වෙස්ටිං. පළවෙනි එක ඉන්වෙස්ටිං, දෙවෙනි එක ස්පොට් ට්‍රේඩිං, ඊළඟට ෆියුචර් ට්‍රේඩිං. අපි මේ තුන ගැනම වෙන වෙනම වීඩියෝස් වලින් කතා කරමු. ඔයාලා ක්‍රිප්ටෝ ට්‍රේඩිං පටන් ගන්නවා නම් මුලින්ම ස්පොට් ට්‍රේඩිං හරි ඉන්වෙස්ටිං හරි පටන් ගන්න ඔයාලට හොඳයි. බිගිනර් කෙනෙක් විදියට. අපි ස්පොට් ට්‍රේඩිං කියන්නේ වැඩි කාලයක් අපි රඳවාගෙන ඒ මුදලගේ වැඩි වුණාම විකුණන එකට. ෆියුචර් ට්‍රේඩිං කියන්නේ අපි ඒ වෙලේ මාකට් එක බයි හෝ සෙල් වෙන බව දැනගෙන ට්‍රේඩ් එකට එන්ට්‍රි එකක් ගන්න එක. ගොඩක් රිස්කි වැඩක්. මේ තුන ගැන අපි වෙන වෙනම වීඩියෝස් වලින් කතා කරමු. හරි. අපි පල්ලයට යමු. අපි බලමු ඊළඟ එකේ මොකද්ද බලන්න තියෙන්නේ කියලා. ආරම්භ කිරීම පූර්ණ අවශ්‍යතාව. ට්‍රේඩිං පටන් ගැනීමට ඔබට අවශ්‍ය වන මූලික මෙවලම් සාකාර. හරි. ට්‍රේඩිං පටන් ගන්න අවශ්‍ය දේවල් මෙවලම්. ස්මාර්ට් ෆෝන් එකක් හෝ ලැප් එකක් සහ හොඳ ඉන්ටර්නෙට් සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ. දිනව තහවුරු කිරීමට KYC කියන්නේ account verification කර ගැනීමට ජාතික හැඳුනුම් පතක් හෝ පාස්පෝර්ට් එකක් තියෙන්න ඕනේ. ආරම්භක මුදල පටන් ගැනීම මුදල කුඩා මුදල 2000 3000 වගේ පොඩි මුදලකින් උනත් අපිට ක්‍රිප්ටෝ ට්‍රේඩින් කරන්න පුළුවන්. මූලික දේ අපිට chart pattern වල risk management මූලික අවබෝධය අපිට තියෙනවා. ට්‍රේඩින් කරනවා නම් අපි ට්‍රේඩින් ආවට ගියාට කරන්න බෑ. අපි හැමදේම දැනගෙන කරන්න ඕනේ. අපි chart pattern ගැන වෙනම වීඩියෝස් වලින් අපි කතා කරමු. risk management ගැන අපි වෙනම වීඩියෝස් වලින් ගැන කතා කරමු. chart pattern වලින් අපි වෙනම patterns වර්ග තියෙනවා. අපි ඒව ගැන කතා කරමු වෙන වෙන වීඩියෝස් වලින්. අපි දැන් යමු පල්ලෙහාට. හරි.
සුදුසු එක්ස්චේන්ජ් එකක් තෝරාගෙන. ලංකාවට වඩාත්ම සුදුසු එක්ස්චේන්ජ්. ලංකාවේ අයට P2P හරහා පහසුවෙන්ම රුපියල් වලින් USDT මිලදී ගැනීම සහ විකිණීමට Binance සහ Bybit අංක 1 වේ. වැදගත් දේ නීත්‍යානුකූල වෙරිෆයිඩ් එක්ස්චේන්ජස් පමණක් භාවිත කිරීම. සිකියුරිටි T4A available කිරීම. අපි Binance සහ Bybit account හදන විදිහ අපි වෙනම වීඩියෝස් එකක් කතා කරමු. හරි. අපි බලමු රිස්ක් මැනේජ්මන්ට් විශ්වාස නොවෙන්නේ. අපි ට්‍රේඩ් එකක් ගන්නවා නම් අපි අපේ අංක තියෙන මුදලක්ම දාලා අපි ට්‍රේඩ් එකක් ගන්න. අපි දාන්නේ 100ට එකක් හෝ 100ට දෙකක්. අවදානම් පාලනය කිරීම අංක 1යි. ඔබගේ මුළු මුදලින් රිස්ක් කරන්නේ අපි 100ට එකක් හෝ 100ට දෙකක් පමණ. ට්‍රේඩින් වලදී ලාභ වීම සාමාන්‍ය දෙයක්. නමුත් රිස්ක් එක නිවැරදිව කන්ට්‍රෝල් කිරීම account එක zero වීමෙන් දීර්ඝ කාලයක් පවත්වා ගැනීමට හැකි වේ. ඒක නිසා අපි ට්‍රේඩින් කරනවා නම් ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ මෙන්න මේ දේ ගැන. අපේ account එකේ තියෙන සල්ලි ගැන. ඒකේ ඩොලර් 100ක් තිබ්බ කියලා අපි ඩොලර් 100ම ට්‍රේඩ් එකට දාන්නේ. අපි දාන්නේ 100ට එකක් හෝ 100ට දෙකක ප්‍රමාණය. එතකොට අපිට සයිකොලොජි හොඳ ලෙවල් එකක තියාගෙන ට්‍රේඩ් වලට එන්ට්‍රි ගන්න පුළුවන්. අපි ඒව ගැන ඉදිරියට වෙනම කතා කරමු. ඔයාලටත් ට්‍රේඩින් ගැන ඉගෙන ගන්න ඕන නම් ඔය ටික දැනට බලා ගන්න. සාර්ථක ට්‍රේඩර් කෙනෙකුගේ කුළුණු තුන. දිනම ආරක්ෂා කරගෙන තාක්ෂණික විශ්ලේෂණය මනෝවිද්‍යාව. හරි. අපි මේ තුන ගැනත් අපි වෙනම කතා කරමු වීඩියෝස් වලින්. ගොඩක් අපිට ප්‍රයෝජනවත් වෙන්නේ තුන්වෙනියට තියෙන එක. ඒ වගේම දෙවෙනියට තියෙන chart pattern, news, indication ඒක ගැන අපි දැනගන්න ඕනේ. අපි සයිකොලොජි හොඳ ලෙවල් එක තියාගෙන ට්‍රේඩ් කරන්න ඕනේ. ඒක තමයි ඔය තුන්වෙනි එකෙන් අපිට වෙන් කරලා දෙන්නේ. හරි. අපි ඊළඟ එකට යමු. පියවරෙන් පියවර ක්‍රියාවලිය සැකසී. පළමු පියවර Binance or Bybit account එක සාධාරණ වෙරිෆිකේෂන් සම්පූර්ණ කිරීම. දෙවැනි පියවර ඩිමෝ හෝ පේපර් ට්‍රේඩින් හරහා මූලික ප්‍රැක්ටිස් එක ලබා ගැනීම. තුන්වෙනි පියවර P2P හරහා කුඩා මුදලක් ඩෙපොසිට් කර ස්පොට් ට්‍රේඩින් ආරම්භ කිරීම. හතරවෙනි පියවර ට්‍රේඩින් ජර්නල් එක පවත්වා ගැනීම අඩුපාඩු සාදා ගැනීම. ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු Binance account එක හරියට හදාගන්නේ කොහොමද කියලා. ඊළඟ වීඩියෝ එකේ step by step අපි නිවැරදිව හදන විදිහ ගැන කතා කරමු. මේ වීඩියෝ එකේ මොකක් හරි පැහැදිලියක් කර තියෙනවා නම් මම ඒකට සමාව ඉල්ලනවා. එහෙනම් යාළුවනේ අපි අලුත් වීඩියෝ එකකින් හමුවෙමු. YouTube channel එක subscribe කරලා තියාගන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.